ආයිබෝවන් සියලු දෙනාටම මං අල්පොන්සෝ අබවගාවේ මම මේ මාස කිහිපයකට පෙර මං කවර දාන තිබිල ආකාරය ඔයාලට කියලා දුන්නා. ඒ කවර දාලා ගෙඩි මේ වගේ ගෙඩි ඒ කියන්නේ මේ ගෙඩි පළදාවකට සුසු නැති ගෙඩි. ඒ හින්දා මං ඒව කවරත් ඇතෑරලා තියෙනවා. ඒත් එකම මම අංක දාපු මේ ඔයාලට කවර පෙන්වන්නම්. ඒ වගේ තියෙනවා අපි අංක යොදන්න තියෙන ආකාරය. ඒවා මං ඉදිරියට වීඩියෝ සහිතව ඔයාලට ගෙන එන්න. මාත් එක්කන් එන්න රැඳී සිටින්න. මේ මම ඔයාලට අංක දාපු කවර මං ඔයාලට ලිස්ට් එකක්ම පෙන්නන්නම්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන්. මේ අංක දාලා තියෙනවා ඔයාලට මේ තියෙන 12 වෙනිදා කියලා 11 වෙනි මාසේ 12 වෙනිදා මම මේ ගෙඩිය කවරේ ගලවලා අයින් කරලා පෙන්නන්නම් ඔයාලට මේ ගෙඩිය දැනට තියෙන වර්ධනය ගැන. මේ සම්පූර්ණ ගෙඩිය විශාලත්වය වෙලා තවත් දවස් 42ක විතර ආසන්න ප්‍රමාණයක් මේ ගෙඩිය මේ කවරේ ඇතුලේ රැඳෙන්න ඕන. එතකොට තමයි මේ ගෙඩිය සම්පූර්ණ කහපාට වෙලා මේ හැදෙන්නේ. අපි තව කවරයක් දෙකක් ඈඩ් කරලා ඉවරලා අපි බලමු මේ ගෙඩිය වල මේ කවරේ අයින් කරලා ගෙඩි කොහොමද වර්ධනය වෙලා තියෙන්නේ. මේ ගෙඩියෙත් මම ඔයාලට පෙන්නන්න මේ කවරේ අයින් කරලා මේ ගෙඩි අල්ෆොන්සෝ ගෙඩි වල ප්‍රමාණය සාමාන්‍යයෙන් ග්‍රෑම් 600ක් 650ක් 700ක් ආකාරයට මේ ගෙඩි වර්ධනය වෙලා තියෙනවා. අපි පොහොර යෙදෙන ආකාරය හා හිරු රශ්මිය හා ජලය මේ ගසට අවශ්‍ය ප්‍රමාණය ලබා දුන්නා. සාමාන්‍යයෙන් ගෙඩියක් ග්‍රෑම් 650න් එහා තියෙනවා. තවත් වීඩියෝ එකක් සමග රැඳී සිටින්න සියලු දෙනාටම බුදු සරණයි.